සුබ දවසක්. ඉතින් කොහොමද ඔයාලට? මම හිතන හොඳ ඉන්න වැඩේ කියලා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ විශේෂ මත්ස්‍ය පිළිබඳව තමයි. ඒ කියන්නේ ඩිස්කස් මත්ස්‍ය. ඩිස්කුස් කියලා ජර්මනිය සඳහන් කරනවා. ඉතින් මේ ඩිස්කස් මත්ස්‍ය පිළිබඳව කතා කරන ඔබට ලංකාවේ ගොඩක් ප්‍රචලිත මත්ස්‍යෙක්. මීට වසර 30කට 40කට කලින් ප්‍රසිද්ධිය නැති මත්ස්‍යෙක් තමයි දැන් මේ වෙනකොට මේ 20 වසර වෙනකොට ගොඩක්ම ජනප්‍රිය වෙච්ච මත්ස්‍යෙක් තමයි මේ ඩිස්කස් මත්ස්‍ය පිළිබඳව. ඉතින් මේක බලන ඔබට සියලු දෙනාටම මේ ඩිස්කස් මසුන් පිළිබඳව යම් ගැටලු කිහිපයක් ඇති. වතුර පිළිබඳව ප්‍රශ්නයක් ඇති. මාළු ලොම් කරන දේවල් පිළිබඳව ප්‍රශ්නයක් ඇති. ඒ වගේම තමයි මාළුන්ට හැදෙන ලෙඩ රෝග පිළිබඳව ප්‍රශ්නයක් ඇති. මාළුන්ට දෙන කෑම වර්ග මොනවද කියන ප්‍රශ්නයක් ඇති. ඒ වගේම තමයි ටැංක් ප්ලාන්ටඩ් ටැංකි එක. ඒ කියන්නේ පැල ඉඳපු ටැංකි එක මේ ඩිස්කස් මසුන් හදන පිළිබඳව ලොකු ප්‍රශ්න ගොඩක් ඇති. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඩිස්කස් මසුන් ගොඩක් ඇක්වේරියම් වල අයින් කරපු මත්ස්‍යෙක්. මොකද හේතුව තමයි මේ අමාරු කියන මත්ස්‍ය. ඉතින් මේ ඩිස්කස් ලිජන්ඩ් කියන channel එකෙන් අද බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට මේ මත්ස්‍ය කොහොමද හරියට ඔයාගේ ටැංකියේ සෑමදාම සතුටින් පවත්වා ගන්න. ඒ කියන්නේ එයා හැමදාම සතුටින් තියාගන්නේ කොහොමද? එයාට හොඳ කෑම දෙන්නේ කොහොමද? වතුරේ pH එකේ අගය එයා පාලනය කරගන්නේ කොහොමද? ඉතින් මේ පිළිබඳව ගොඩක් ලංකාවේ දැනට එක පාතමාලා කරනවා. නමුත් ඒවා මිල අධිකයි. ඉතින් මේ බලන ප්‍රේක්ෂකයෝ ඔබගේ ගෙදර ටැංකියක් ඇති මේ වෙලාව වෙනකොට. ඉතින් මේ මත්ස්‍ය හදන්න හරිම ලේසි. කිසිම අමාරුවක් නැහැ. ඉතින් මේ YouTube channel එකක් බිහි වෙන්නේ ඔන්න ඒ නිසාම තමයි. ඉතින් අද මම කැමති ඔයගොල්ලන්ට මේ ඩිස්කස් මසුන් පිළිබඳව විශේෂ වැඩසටහනක් ඉදිරි කරන්න. පාඩම් මාලා ගොඩක් තිබෙනවා මේකේ. සෑහෙන මාළුගේ තියෙන සෞඛ්‍ය පැත්ත. ඒ කියන්නේ health පැත්ත. ඉතින් මේ පිළිබඳව අද අපි කතා කරමු. මොකද මේ මාළුවා ඇත්තටම කෑ කරන්න අමාරු. මේ මාළුවා ටිකක් බලා ගන්න අමාරු ප්‍රධාන හේතුව අපි තමයි. මොකද හේතුව තමයි අපි දෙන ඒ කම්ෆර්ටබල් සෝන් එක. නැත්නම් අපි කිව්වොත් එයාලා දෙන සබ පහසුකම් හරියට දෙන්නේ නැති වුනහම තමයි මාළුව ලෙඩ වෙන්නේ, මාළුව මිය යන්නේ. ඉතින් මීට වසර 15කට 20කට පෙරදී 2016 දී මා ආරම්භ කරන ඩිස්කස් මසුන් හදන්න. පළවෙනි ගෙනාව මාළු 20 25 දෙනා ඉක්මනින්ම මැරුණා. ඒකට හේතුව තමයි මම ඒ පිළිබඳ knowledge නැතිකම. ඒකට හේතුව තමයි ඒ දවස්වල YouTube channel, Facebook channel කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඉතින් අද ඔයාලට Discuss Legend channel එක තියෙනවා. ඕන දෙයක් දැනගන්න පුළුවන්. අපේ නම්බර් එක තියෙනවා, කතා කරලා වැඩි විස්තර තව දැනගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි වැඩි කතාවට අවශ්‍ය නැහැ. අපි ඉක්මනට යමු මේ Discuss Legend channel එකේ ඔයාලට කොහොමද ඩිස්කස් මසුන් හදන්න පිළිබඳව වැඩසටහන ගෙන්නේ. අපි ගිහින් hello. ඉතින් හැමෝටම තියෙන ගැටලුවක් තමයි මේ ඩිස්කස් කියන මත්ස්‍ය කොහෙන්ද නිජබිම වන්නේ කියලා. අත් වශයෙන්ම ඔයාලා YouTube එකේ නිගමනට ගොඩක් වීඩියෝස් තියෙනවා. ටයිප් කරලා බලන්න. අත් වශයෙන්ම ඩිස්කස් කියන මත්ස්‍ය Amazon වනාන්තරයෙන් තමයි ගොඩක් වෙලාවට යාගේ නිජබිම වන්නේ. Amazon වනාන්තරයේ අඩි 1.5 අඩි 4 වගේ තැන්වල තමයි ගොඩක් වෙලාවට මේගොල්ලෝ වාසය කරන්නේ. ඒ කියන්නේ ශාකපත්ත තියෙන කඳන් වල තියෙන මුල් අඳුරු පැහැයවල තියෙන ස්ථාන, ගස්වල තියෙන ස්ථාන තමයි ගොඩක් වෙලාවට මේ ඩිස්කස් මසුන් ඉන්නේ. ඒගොල්ලෝ රංචු වශයෙන් තමයි ඉන්නේ. මම ඔබට වීඩියෝ එකේ Amazon වනාන්තරය පිළිබඳව වීඩියෝ එකක් අනිවාර්යෙන් කරනවා. ඉතින් මේ ඩිස්කස් ලගේ ගොඩක් වෙලාවට මේ මගේ අතේ තියෙනවා මේ එක්තරා රූපයක්. ඔයාලට පේනවා ඇති. මේ තියෙන උගල්ලගේ ගහව දැන්ට ඉන්න ඩිස්කස් ලගේ බොඩි ෂේප්ස්. මේ ක්වොලිටි බොඩි ෂේප්ස් අත්‍යවශ්‍යම තියෙනවා නම් ගොඩක් වෙලාවට හොඳ බොඩි ෂේප්ස්. ඔයාලට පේනවා ඇති මේ රවුන්ඩ් බොඩි ෂේප්ස් එක, මේ හයි එක, මෙතන තියෙන එක, මේ තියෙන දිග පළලවල් ඒවා හරියට නිකන් රවුමක් වගේ. එතකොට එහෙම විදිහ තමයි ඩිස්කස් වලට අපි ඩිෂ් එක තමයි ඩිස්කස් කියන්නේ. ඩිස්කුස් කියලා ජර්මනියේ ගොඩක් දෙනෙක් හඳුන්වන ලබනවා. ඉතින් මේ ඩිස්කස් අතර වශයෙන්ම බිහිවෙන්නේ එහෙ ඉන්න මාළු අතරම බැලුවොත් සන් වෙලා. නැත්තම් රෙඩ් ටර්කොයිස් බ්ලූ එක. ගොඩක් වෙලාවට එහෙ මීට වසර
40කට 50කට විතර උඩදී ඒ රටේ හිටපු ටර්කොයිස් ක්‍රූ එකෙන් තමයි ගොඩක් වෙලාවට රෙඩ් මේලන් ඔය ගොඩක් මාළුන් හයිබ්‍රිඩ් ගොඩක් ස්පෙලාක්ස් වලින් ඒගොල්ලෝ හරිගස්සට පටන් ගන්නවා. ඔයාලට මම පෙන්නන්න කට්ට වශයෙන්ම රෙඩ් ටර්කොයිස් මාළුවෙක්. මේ මාළු තාම නැතිගෙන මාළුවෙක්. මගේ ටැංකියේ ඉන්න එන චුට්ටක් ළඟට මේවට පේන වෙදිමින් හොඳ නිරෝගිමත් මත්සෙක් මගේ මේ ඉන්න. බලන්න හොඳ බොඩි ෂේප්ස් එක කොහොමද කියලා. ඔයාගේ ගාවත් ඔයාගේ ටැංකියෙත් මේ වෙලාවේ හොඳ ක්වොලිටි මාළු ඇති. බලන්න මගේ මාළුගේ තාම යන් මාළු දෙන්නෙක් තාම මාස 4ක විතර වගේ මාළු දෙන්නෙක් මේ ඉන්නේ. මේවට පේන වෙති මේ මාළුවා. ඒ වගේම තමයි තව මාළුවෙක් ඉන්න මෙන්න මේ සන්බෙරා කියන එක. වෙන ඔයාලට පෙන්නන්න මගේ අනිත් ටැංකියේ මෙන්න මේ සන්බෙරා බ්‍රවුන් කලර් එක. මේකට ගොඩක් කඩිය රෙඩ් කවර් කියන මොකද කලර් බීට්ස් කියන දේ දෙන්න මම උඩ පස්සේ කියලා දෙන්න. මෙන්න මේ මාල් දෙන්නේ වැදෙන පෙයාර අවුට් වෙන මට්ටමේ ඉන්න දෙන්නෙක් කෙලින්ම දෙන්නෙක් ජෝඩුවක් ඉන්නේ මේ. මේ දෙන්න මෙතන වෙන් වෙලා ඉන්නේ මේ ටැංකියේ. ඒවල පේන වැඩි මේ කතන්දරේ. බලන්න කො ලස්සන මාල් දෙන්නේ. ඔන්න ওই විදිහට තමයි ওই ක්‍රමයට තමයි ඇත්ත වශයෙන්ම ජර්මනිය ඇමරිකාව වගේ දියුණු රටවල් මේ මත්ස්‍යයාව හයිබ්‍රිඩ් තත්ත්වයට ගෙනාවේ. අද රෙඩ් ඇල්බිනෝ පවා ඉන්නවා. ඇල්බිනින් වර්ග ගොඩක් ඉන්නවා මේ මාළු. ගොඩක් හදන කට්ටිය ඉන්නවා. මම අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ගාවට ළඟදී මේ යනවා. ඔයගොල්ලෝ පෙන්නන්න රෙඩ් අයි කියන මාළු. ඉතින් මේක ඇවිල්ලා ගොඩක් මේ දකුණු පළාතට වැඩිය දැන් මේ වීඩියෝ කරන්නේ දකුණු පළාත. නමුත් කොළඹ තමයි ගොඩක් ඩිස්කස්ලගේ ප්‍රවාදනයක් වෙන්නේ. ඒ කියන්නේ ඩිස්කස්ල ගොඩක් බෝගන්න කොළඹ ප්‍රදේශවල. ඉතින් මම කැමතියි ඔයගොල්ලෝ මාත් එක්ක රැඳෙන්න ඉන්න මේ channel එක subscribe කරලා share කරලා යාළුවන්ට දෙන්න. ඔබට ඉදිරි වර්ෂවලදී මේ ඔබගේ ඇක්වැරියම් වලට මම එනවා අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ එකක් කරන්න. මොකද හේතුව ඔබ වගේ කියන ඔබත් මේ වගේ ඩිස්කස් මාසෙක් හදනවා නම් මාළුවෙක් හදනවා නම් ඇත්ත වශයෙන්ම මේ රටට ඩොලර් සම්පතක් ගේන්න පුළුවන්. මේ ඩොලර් සම්පත අපේ රටට ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රට දියුණු කරන්න පුළුවන් එක ක්‍රමවේදයක් තමයි ඩිස්කස් මාසුන් අභිජනනය කිරීම. ඉතින් මේ ඩිස්කස් මස්ය පිළිබඳව සෑහෙන දේවල් දෙක කතා කරන්න. ඉතින් බැලුවොත් මේගොල්ලෝගේ හෙල්ත් එක කතා කරන්න ඕන. මේගොල්ලෝ ආහාර වර්ග, වෝටර් එකේ ක්වොලිටි එක බලන්න ඕන කොහොමද කියලා. ඒ වගේම තමයි කොච්චර ප්‍රමාණයට ඔයාලට සයිස් කරගන්න පුළුවන්ද? ටැංකියට කීමලෙන් දාන්න පුළුවන් ප්‍රමාණය කොහොමද? දැන් ඔබට හිතෙනවා ඇති මේ ටැංකියේ ඉන්න ප්‍රමාණය. මේ ප්‍රමාණය ඇත්තට වශයෙන් තව මාළු 3-4 දෙනෙක්වත් මේකෙන් අඩු වෙයි තුමයි. තව මාළු 4-5 දෙනෙක්වත් අඩු වෙයි තුමයි මේකට මේවල ලොකු වෙන්නේ. ඉතින් මේ වගේ බේසික්ස් දේවල් මම ඔයාලට කියලා දෙන්නම්. කරන දේ කොහොමද කියලා මේ ග්‍රෝ කරන්නේ කොහොමද කියන එක මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. අපි ඉදිරි පාඩම මාලාවල ඩිස්කස් හදන වීඩියෝස් වලින් ඔයාලට අනිවාර්යෙන්ම මේකේ මේ විස්තර ටිකම කියලා දෙන්න. හොඳයි අපි තවත් දවසක අනිවාර්යෙන් හම්බ වෙමු. බොහොම ස්තුතියි.